ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. සෙනසුරු ඒරාෂ්ටක අපල දුරු කරන බලවත් පූජා. 2025 තුරයි 29 දින ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා තම රාශි මාරුවට සලුපිලි හා ආභරණ වලින් සැරසේ. කුම්භ ලග්නයේ ලැබුම්ගෙන සිටි ශනි අවුරුදු 2කමාරකට පසුව කුම්භ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වේ. මේෂ ලග්න හිමියන්ට 12 වන්නට, වෘෂභ ලග්න හිමියන්ට 11 වන්නට, මිථුන ලග්නයේ 10, කටක ලග්නයේ 9ට, සිංහ ලග්නයේ 8 වන්නට, කන්‍යාවේ 7ට, තුලාවේ 6ට, උච්චිකයේ 5ට, ධනුවේ 4ට, මකරයේ 3ට, කුම්භයේ 3ටත්, මීන ලග්නයේ පළවෙනි ස්ථානයටත් මෙම සිය රාශි මාර්ග සිදු කරනවා. රාශි වශයෙන් මාරු වෙන ශනි ග්‍රහයන්ගෙන් ඒරාෂ්ටක රාශි 4ක් දක්නට ලැබෙනවා. පළමු ලග්නයේ ඒරාෂ්ටකය. ජන්මපත්‍රය 12, 1, 2 යන භාව තුنين ඒකක ලැබුම් ගැනීම ලග්න ඒරාෂ්ටක වේ. මෙහිදී එක් භාවයක වසර 2කමාර බැගින් වසර 7කමාරක කාලයක් පවතින බව. අෂ්ටම ඒරාෂ්ටකය. ජන්මපත්‍රයක ශනි ග්‍රහයා 8 වැනි භාවයේ ගමන් කරන වසර 2කමාරක කාලය අෂ්ටම ඒරාෂ්ටක කාලයයි. 3 වෙනි ජන්ම ඒරාෂ්ටකය. ජන්මපත්‍රයේ චන්ද්‍රයා ලැබුම්ගත් රාශිය මත ශනි ගමන් කරන කාලය එනම් දෙපස භාවයන් ඇතුළුව වසර 7කමාරක් පවතිනවා. 4 වෙනි චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකය. එනම් ජන්මපත්‍රයේ සඳු ග්‍රහයා ලැබුම්ගත් භාවය මගින් 8 වැනි ශනි ගමන් කරන කාලයයි. මෙම වසර 21කමාරකි. මෙම ඒරාෂ්ටක අතරින් ජන්මයාට වැඩි බලපෑමක් ඇතිවන්නේ ජන්ම හා චන්ද්‍ර ඒරාෂ්ටක කාලවකවානුවේදීය. නමුත් ශනි ග්‍රහයාට බිය යුතු නොවේ. ශනි ග්‍රහයා දුකට මෙන්ම සැපටද හේතු වන ග්‍රහයෙකි. ජ්‍යොතිෂය ගැන දන්නා අය පවා ඒරාෂ්ටක අපල සම්බන්ධයෙන් මහත් බියක් දක්වයි. එය තමාගේ ජීවිතයට පැමිණෙන විනාශයක් වේ යයි සිතයි. බියවීම නොව අවශ්‍ය වන්නේ ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට පමණයි. ඒරාෂ්ටකය යනු අපල උදා කරන්නේ ශනි ග්‍රහයා විසින්ය. ශනි ග්‍රහයා කිසියම් රාශිගත කිරීමෙන් පසු නැවත එම රාශියට පැමිණීමට වසර 30ක කාලයක් ගත වේ. මාර්තු 29 ශනි මීනයට පැමිණීම සමහර අයෙකුට ප්‍රථම වතාවට සිදුවේ. සමහර අයට දෙවන වතාවට පැමිණීමත් තවත් කීප දෙනෙක්ට තෙවන වාර පැමිණීමත් විය හැකිය. ශනි ග්‍රහයා පාපියෙකි. ග්‍රහ පවුලේ මහල්ලාවේ දුකට අධිපති ශනි ග්‍රහයා කඩමලු ඇඳගත් නම්බි ආයුධයක් හිස දරා සුදු සැරයටයකින් ඉදිරියට ඇදෙන නොන්ඩි කොරගසන ග්‍රහයෙකු නිසා ශනි ග්‍රහයාගේ ගමන ඉතා සෙමින් වාහනය කපුටු වේ. සිරුර වන දද කැලැල් පවතී. වාතයට සෙමට කාරක ශනි ග්‍රහයාගේ ලිංගිකත්වය නපුංසක වේ. සෙනසුරුගේ බල දුබල බව මහත් ඒරාෂ්ටක කාලවලදී ගතවන මහා දශා අතුරු දශා ස්වභාවය මහත් අනෙක් ග්‍රහයන්ගේ ගෝචර ගමන හා සංයෝග දෘෂ්ටිය තුළින් සමහර ජන්මීන්ට ඒරාෂ්ටක අපල කාලයේදී ධනය විභාගවලින් ජයග්‍රහණ යාන වාහන ගේතුව ඉදිකර ගැනීම මංගල අවස්ථාවන් ආදී සියලු සැප විවරණ හිමිවන කාලයක්ද හිමිවනු ඇත. එය ශ්‍රී ලාංකික දේශපාලනයන්ගේ රජුන් තරණ හා රජුන් රජ වුණ මොහොතවල්ය. එම නිසා සෙනසුරු මාරුව තුළින් ඔබට ඇතිවන්නේ ඒරාෂ්ටක අපල කාලයක්ය. නැතිනම් සුවිශේෂී ලාභ සත්කාර කීර්තිය ලබා දෙන තැනකටද යන්නේ යන බව ඔබගේ කේන්ද්‍රය තුළින් සූක්ෂම පරීක්ෂා කර බලාගන්න. අනවශ්‍ය බිය තුළින් සෙනසුරු ග්‍රහයා බිල්ලකු නොවන බවද තේරුම් ගන්න. සෙනසුරු ග්‍රහයාට අදාළව කරන ශාන්ති කර්ම මෙන්න.
දිනපතා තෙරුවන් නැමද දස දිසා පිරිතෙහිවත් චූලනී නම්ප සජ්ජායනා කිරීම මගින් ශනි ග්‍රහයාගෙන් සිදුවන අපල මගහරවා ගැනීමට හැකියාව ඇත. තවද විෂ්ණු දෙවියන්ට නිල් පාට වන මල් වලින් තමන්ගේ උස ප්‍රමාණයට සකසන ලද නිල් මානෙල් මලක් පළඳ පූජා පැවැත්වීම, වැඩිහිටි නිවාසවලට ආහාර පාන බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම, ආධාර දීම උපකාර කිරීම, අසරණ අයගේ මළගෙවල් සඳහා ආධාර උපකාර විශේෂයෙන් මිනී පෙට්ටි ලබා දීමට සුදුසුය. බ්‍රහ්ම මුහුර්ත බ්‍රහ්මයාට පුද පූජා පැවැත්වීම, කළු පාට නිල් පාට ඇඳුම් මැදීම, නැතිබැරි අයට එම වර්ණයෙන් ඇඳුම් ලබා දීම, ලෝකඩ භාජන පන්සල් වලට කෝවිල් වලට පරිත්‍යාග කිරීම, මරණයට කැප වූ මීහරක් නිදහස් කිරීම, මීහරක් දන් දීම, තල කොල්ලු වැනි ධාන්‍ය වර්ග දන් දීම, සෙනසුරාදා දිනවල කපුටන් වෙනුවෙන් එළඟ තෙල් මිශ්‍ර කිරිබත් පිළියෙල කර කපුටන්ට අලුයම කෑ ගැසීමට පෙර සකස් කර කිරිබත් ගුලි කර නුග කොළ මත තබා එළඟ තෙල් පහනක් තබා කපුටු දාණය පිරිනැමීම, මරණයට කැප වූ ගවයන් නිදහස් කර ගැනීමට කොරුන්ට යාචකීට සෙනසුරාදා දිනවල බත් මුල් දීම ශනිගෙන් සිදුවන අපල උපද්‍රව සඳහා ඉතාම සාර්ථක ක්‍රමයකි. ග්‍රහස්ථාන කිරීම, ග්‍රහස්ථාන යනුවෙන් අදහස් කරන්නේ ශනි ග්‍රහයාව සිහිපත් කර ස්ථානය කිරීම නොව, ඒ සඳහා ඖෂධ වලින් සකස් කරගත් ඖෂධයන් ශනි දිනයකදී එදිනට සුබ දිශා බලා ස්නානය කිරීමයි. මෙම කාර්ය සඳහා කළුතල අංජන කැට සතකුප්ත ලොල් සුඹුල බැබිල මේ සියල්ල එක ප්‍රමාණයන්ට ගෙනින හොඳින් කොටා තලපයක් ලෙස සකසා ගත යුතුය. ඉන්පසු එයට ජලය එක්කර ශනි ග්‍රහයාගේ ස්තෝත්‍රයෙන් 108ක් ජීවම් කළ යුතුය. නීලංජන සමාපාසං රවි පුත්‍රායමග්‍රජං ඡායාමෘතණ්ඩ සම්භූතං තං නමාමි ශනේශ්වරම්. ඉන්පසු මෙම තලපේ තබා කකාරා ගන්න. ඉන්පසුව එම ද්‍රාවණය පිරිසුදුව උණු කරගත් ජලයට තමා මිශ්‍ර කරගන්න. එයින් කෝප්ප 108ක් සුබ දිශා බලාගෙන ස්නානය කරන්න. අනතුරුව පැයක් පමණ මෙම ද්‍රාවණය ශරීරයේ තබාගෙන පිරිසිදු ජලයෙන් ස්නානය කරන්න. මෙම දිනයේ නිර්මාංශව සිටිය යුතු අතර සවස් කාලය වනතුරු කාලය අතරතුර කුමන හෝ පුණ්‍ය කටයුත්තක යෙදී සිටීමද ඉතා වැදගත්ය. ඉන්පසු සවස් යාමේදී තමන් විසින් රැස් කරගත් පුණ්‍ය ශක්තිය ආසන්නම තමාගේ ගමේ විහාරස්ථානයට ගොස් නිල්මල් කොඩි ආදිය යොදා බෝධි පූජා කවි කියවා ආන්තරීක්ෂව විමානයේ දෙවිවරුන්ට ආලේප ශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන්ට අනුමෝදන් කළ යුතුය. පින් කැටයකට පඳුරු දමා එම ශාන්ති කර්මය අවසන් කර පසුව දින කිහිපයක්වත් නිර්මාංශ විය යුතුය. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ තැන්ම subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.